සුබ දවසක් වේවා හැමෝටම cooking restaurant with Indu YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ අලුත් අවුරුදු කැවිලි මේසයට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් කැවිලි වර්ගයක් අරගෙන නාරම් කැවුම් හදන විදිහ තමයි අද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. නාරම් කැවුම් මේ විදිහට හැදුවොත් ඔයාලට කල් තියා ගන්නත් පුළුවන්. කල් තියා ගන්න පුළුවන් නිසා ස්වයං රැකියාවක් විදිහට හදලා කඩවල වලට දාන්නත් පුළුවන්. එහෙනම් අපි බලමු හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන පොල් ග්‍රෑම් 250ක් ගත්තා. විනාඩි 4ක් හරියට මම මේක මද ගින්දරේ තෙත ගතිය ඉවත් වෙන තුරු බෙදගත්තා. ඊට පස්සේ පොල් බදපු භාජනයේටම හාල් පිටි ග්‍රෑම් 150ක් බෙදගත්තා. විනාඩි 2ක් 3ක් බෙදගත්තාම ඇති හාල් පිටි. හාල් පිටි ටිකත් අපි තෙත ගතිය ඉවත් වෙන තුරු විතරයි බෙදගන්නේ. මොකද මේවායේ ජලය ඉවත් වුනහම අපිට කල් තියා ගන්න පුළුවන්. ගොඩක් කැට ගතියක් ආවොත් මේ ටික ආයේ හලලා ගන්න. ඊළඟට මම භාජනයකට මේ වගේ පොල් ටික එකතු කරලා පිටි ටිකෙන් ටික එකතු කරගෙන මික්ස් කර ගන්නවා. පිටි ටික මික්ස් කරලා වතුර ටිකෙන් ටික දාගනිමින් අපි මේකේ කැට හදා ගන්න ඕනි හිමීට. ලොකු කැට හදාගන්නේ නැතුව පොඩි කැට හදාගත්තොත් මේ නාරං කැවුම් රසවත්ව එනවා. ඊට පස්සේ මම මේක වාෂ්පයෙන් තඹ ගන්නවා. රයිස් කුකර් එකේ ස්ටීමර් කොටසට පැනල් රෙද්දක් දාගෙන මේ වගේ මේ ටික තඹ ගමු අපි. විනාඩි 20ක් වගේ හරියටම තඹ ගත්තාම ඇති. ඒ ටික තැඹුණාට පස්සේ අපි සීනි ටික කැරමල් කරගමු. සීනි ග්‍රෑම් 150ක් අරගෙන ඒකෙන් මේස හැඳි 3ක් විතර තාච්චියට දාලා අපි ඒක කැරමල් කරගමු. පුළුවන් තරම් හැඳි භාවිත නොකර මේක වටේට කරකව ගනිමින් අපි පාට ආවට පස්සේ නටන වතුර මිලිලිටර් 50ක් විතර එකතු කරගමු. ඊට පස්සේ ඒකට ඉතුරු සීනි ටිකක් දාගෙන ඒ සීනි ටික වැහෙන තරමට වතුර එකතු කරමු. මේ සීනි පැණි එකට මම ලුණු තේ හැඳි කාලකුත් එකතු කරගන්නවා. සූදුරු තේ හැඳි කාලකුත් එකතු කරගමු. ඊට පස්සේ අපි මේක මද ගින්දරේ තියාගමු. විනාඩි 6ක් 7ක් මේක අපි මද ගින්දරේ මෙහෙම හැඳි ගාමින් තියාගන්න ඕනේ. විනාඩි 6-7ක් යනකොට අපිට හරි පදම එනවා. මේ වගේ හැඳ උඩට උස්සලා බලන්න. අන්තිම බිඳුව නූලක් වගේ ඇදෙන්න පටන් ගන්නවා නම් ඒ වෙලාවේ ලිප ඕෆ් කරගන්න. ඔන්න දැන් මගේ හරි පදමට ඇවිල්ලා තියෙන මේ සීනි පැණි එක මම ලිප ඕෆ් කරගන්නවා. මේ තියෙන්නේ අපි තඹ ගත්ත පිට්ටු ටික. දැන් මේ පිට්ටු ටික සීනි පැණි එකට ටික ටික දාගනිමින් අපි මික්ස් කරගන්න ඕනේ. තව දෙයක් තමයි සීනි පැණි එකට පිට්ටු ටික දාගන්න කලින් සීනි පැණි එකෙන් පොඩ්ඩක් අයින් කරලා තියාගන්න. මොකද පිට්ටු ටික වැඩි වුණොත් එහෙම මේකේ රසය නැති වෙන්න පුළුවන්. ඒක නිසා සීනි පැණි චුට්ටක් අරගෙන තියාගන්න. හදිසිය අවශ්‍ය වුණොත් ඒක දාගන්න ලේසි නිසා. සීනි පැණි එක වැඩි වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වගේ ඔක්කොම මික්ස් කරගෙන ටික වෙලාවක් මද ගින්දරේ මේ වගේ කලවම් කරනකොට ටිකක් ඝන ගතියට එනවා. මේ මිශ්‍රණය පැත්තකින් තියලා අපි බැටර් එක හදාගමු. මම මේකට දාගන්නවා හාල් පිටි ග්‍රෑම් 25යි, පාන් පිටි ග්‍රෑම් 25යි.
කහ තේ හැඳි කාලයි ලුණු තේ හැඳි කාලයි එකතු කර ගන්නවා. මේ ටික කලවම් කරලා අපි වතුර දාගෙන මේ බැටර් එක හදාගමු. අපි මේ බැටර් එක ඝනකමට තමයි හදාගන්න ඕනේ. කොකිස් බැටර් එක වගේ ඝනකමට ගන්න ඕනේ. මෙන්න මේ ඝනකමට තමයි අපි හදාගන්න ඕන. ඊට පස්සේ අපි පිට්ටු මිශ්‍රණයේ පොඩි ගුලි මේ වගේ කඩා ගන්න ඕන. බෝල හැන්දක් ආධාරයෙන් ඔයාලට මේ ගුලි එකම සයිස් එකට කඩා ගන්න පුළුවන්. මම නම් අතේ හුරුවට එකම සයිස් එකට මේ ටික කඩා ගත්තා. ඊට පස්සේ අපි මේ ටික බෙදගමු. තෙල් රත් වෙලාද කියලා බලන්න මේ වගේ මිශ්‍රණයෙන් ටිකක් දාලා බලන්න මේ වගේ උඩට එනවා නම් මේ වෙලාවේ තෙල් එක හොඳට රත් වෙලා තියෙන්නේ. අපි හදාගත්ත ගුලි බැටර් මිශ්‍රණයේ ගිල්වමින් තෙල් එකට දාගන්න. තෙල් එකට දාගත්ත ගමන්ම හැඳි දාලා කලවම් කරන්න යන්න එපා. විනාඩි 2ක් විතර මෙහෙමම තියන්න. මේ විදිහට මම ඉතුරු ටිකත් බෙදගත්තා. රන්වන් පාට වෙනකොට ලිපෙන් බා ගන්න. මෙන්න තියෙනවා අපි හදාගත්ත නාරං කැවුම් ටික. ඇත්තටම හුඟක්ම රසයි. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එක වැදගත් වුණා නම් channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. තවත් අලුත් වීඩියෝ එකකින් ඔබ අතරට එනකම් අදට ඔබෙන් සමුගන්නම්. ඔබට සුබ දවසක්.